අපේ රට යටත් වීතයක් වන්නට පෙර ලංකාව පුරා පැතිරුණු දියුණු මාර්ග ජාලයක් අපට තිබුණේ නැහැ. මුහුදුබඩ පළාත් පාලනය කර පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශවල මාර්ගවල යම් යම් දියුණුකම් ඇති කළා. එමෙන්ම ලන්දේසීන් වැනි ජාතීන් රටේ අභ්‍යන්තර ජල මාර්ග භාවිතා කරමින් භාණ්ඩ ප්‍රවාහනය වැනි කාර්යයන් කරගෙන ගියා. කන්ද උඩරට පාලකීන් උඩරට සහ පහතරට යා කෙරෙන මාර්ගයක් ගැනීම ඌමනාවෙන් ප්‍රතික්ෂේප කළා. ඔවුන්ගේ මතය උනේ දළදාවේ අයිතිය ලබා ගන්නත් එක් මහවැලිගඟ හරහා පාලමක් දමන තෙක් සහ කන්ද හිල්කොට පාර උඩරටට සම්බන්ධ කරන තෙක් කිසිම බලගතු රාජ්‍යයකට උඩරට යටත් කරගත නොහැකිය යන මතයයි. 1815 උඩරට ගිවිසුම මගින් උඩරට යටත් කරගත් ඉංග්‍රීසීන් ලංකාවේ ආර්ථික සමාජීය දේශපාලන ව්‍යුහය උඩුයටිකුරු කළා. ගමනාගමනය සඳහා පාරවල් තැනීමට පුරෝගාමී වූ ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ඩ්ස්. ඔහු ලංකාවට පැමිණ පළමුවන දිනවල උඩරට සංචාරයකින් පසුව මෙසේ ප්‍රකාශ කළා. ලංකාවට ඕනෑ කරන්නේ පළමුව පාරවල්, දෙවනුව පාරවල්, දෙවනුවත් පාරවල්. ඔහුගේ ප්‍රධාන ඉංජිනේරුවා උනේ මේජර් තෝමස් ස්කිනර්. ඔහුට ලංකාවේ භූ විෂමතාවය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. ඔහු 1841 වන විට මාර්ග කොමසාරිස් බවටත් පත් වුණා. කොළඹ සිට මහනුවරට පාරක් කැපීමේදී ස්වාභාවික බාධක 3ක් හමු වුණා. ඒ කැලණි ගඟ, මහඔය සහ මහවැලි ගඟ. කොළඹ සිට උඩරට දක්වා ගමන් කළ අශ්ව කරත්ත හා කරත්තවලට කැලණි ගඟ තරණය කිරීමට තිබුණේ ඔරු පාලමක්. ඔරු 21ක් මත ලෑලි යොදා හැදූ අඩි 500ක් දිග පාලමක් මගින් මේ ගමන නිතර කළ යුතු වුණා. මේ නිසා කැලණි ගඟ නිතර අවහිර කර තබන්නත් සිදු වුණා. 1821 ආරම්භුණු කොළඹ නුවර මාර්ගයේ වසර 10ක් තුල බොරළු වතුර අවසන් කරන්නට හැකි වුණා. අවසාන දුෂ්කරතම කොටස වූ කඩුගන්නාව දුර්ගය නිම කළේ කපිතාන් ෆ්‍රැන්සිස් ඩෝසන් විසින් ගල විදීමෙන් අනතුරුවයි. කැලණිය ඔරු පාලම එසේම තිබියදී මාවනැල්ල පාලමකිනුත් පේරාදෙණිය අඩි 205ක් දිග ආරුක්කු පාලමක් මගිනුත් සම්බන්ධ කිරීමෙන් කොළඹ නුවර මාර්ගය සම්බන්ධ වුණා. කඩුගන්නාව ගලගෙදර ඇත්ගාල යන දුර්ග මාර්ග ඔස්සේ මහනුවරට 3 පැත්තකින් ඇතුළු වන මාර්ග තැනීමට ඉංග්‍රීසීන් සමත් වුණා. 1860 වන විට කටුගස්තොටදී මහවැලිගඟ හරහා මෙම අංග සම්පූර්ණ පාලම ඉදිකරනු ලැබුවා. මේ සමගම ආසියාවේ තැපැල්ගෙන යාම සඳහා වූ පළමුවැනි අශ්ව කෝච්චි සේවාව ආරම්භ වුණා. පෘතුගීසි හා ලන්දේසි යුගවලදී ප්‍රධාන ආර්ථික භෝගය වූ කුරුඳු පාඩු ලබමින් තිබීම නිසා ඉංග්‍රීසීන් වතුකරේ කෝපි වගාවට නැඹුරු වුණා. 1850 දශකය වන විට කෝපි මහා පරිමාණයෙන් වගා කෙරුණත් කෝපි කොළඹට ප්‍රවාහනය කිරීමට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් තිබුණේ නැහැ. මාර්ග හොඳින් දියුණු වී තිබුණත් ප්‍රවාහන මාධ්‍ය වශයෙන් ඔවුන්ට තිබුණේ බර කරත්ත පමණයි. ගොම්බැදි කරත්ත කෝපි පටවගෙන කොළඹ ගිහින් කොළඹින් අවශ්‍ය ආහාරත් වෙන ද්‍රව්‍යත් පටවගෙන ආපහු උඩරටට එනකොට දවස් 14ක් 18ක් ගත වුණා. 1845 වෙනකොට කොළඹ මහනුවර විතරක් බර කරත්ත 79000ක් ගමන් කළා. දවසින් දවසම බර කරත්තවල කුලිය ඉහළ නැගුණා. හදිසි අනතුරු, ගව රෝග, කාලගුණය, ඒ මදිවට වර්ජන ආදී නිසා කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් අවශ්‍ය වුණා. වෙනකක් තියා ධනවත් ව්‍යාපාරිකයන් සහ වැවිලිකරුවන් පවා කොළඹ සහ නුවර ගමන් කළේ මේ කරත්තවල. කොළඹ සිලින් 3මාරක් වුණු හාල් බුසලක් නුවර සිලින් 7මාරක් වුණේ මේ ගැටලු නිසා. වැවිලිකරුවෝ දුම්රිය සේවයක් ඉල්ලලා නොකොඩවා උද්ඝෝෂණය කළා. කෝපි වෙනුවෙන් තීරු ගාස්තුවක් ගෙවන්නත් ඔවුන් කැමති වුණා. මේ වෙනකොට තේවගාවත් ක්‍රමයෙන් පටන් අරගෙන හෙන්රි බෝඩ් ආණ්ඩුකාරවරයා
ජනතාවගේ ප්‍රීති ගෝසා මැද්දේ පළවෙනි පස් පිඩැල්ල කැපුවේ 1858දී. රේල් පාර සඳහා කම්කරුවන් ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් ලබා ගත්තා. 1863 ආරම්භ කරපු කොළඹ නුවර දුම්රිය මාර්ගයේ පළවෙනි කොටස වූ අඹේපුස්ස සහ කොළඹ අතර කොටස 1865 දී උත්සවාකාරයෙන් විවෘත වුණා.